ප්‍රධානම් තත්වයට පත්වී සිටින්නේ සාලිය සත්‍යජිත් සහ රොෂාන් රණවන. අනිවාර්යෙන්ම මේ දෙදෙනා අතරින් එක්කෙනෙක් අවම ලකුණු ලබාගත් තරඟකරුවා බවට පත්වෙනවා. පාන විසල් හරි සුරතල් රූප සුන්දරී කොල සිටින් නීල උපුල් නෙතු මතකුල් පාරි මගේ පාරි අනේ එපා ඉතින් ගෝරි පාරි මගේ පාරි අනේ එපා ඉතින් ගෝරි කාරිනේ ආලේ නැතත් මට තේරි බොහෝ කල් පූසි මගේ පූසි මම දෝසිගේ ඊයේ දිනේ ඔබ දුටු නාට්‍යාංගයන් සලකා බලා ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මනාපය ලබා දුන් ආකාරය අනුව මීළඟට අවම ලකුණු ලබාගත් තරඟකරුවා බවට පත්වන්නේ සාලිය ඔබ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් රොෂාන් ඔබ වෙන්නත් පුළුවන්. මේ දෙදෙනා අතරින් ඒ එක්කෙනා කවුරුන්ද? ඔබත් බොහොම නොයවිසිල්ලෙන් බලා සිටිනා මේ අවස්ථාවේ මා කියා සිටින්න කැමතියි. අද දිනේ තරගෙන් ඉදිරියට යන්නේ කවුදයි කියා. ඔබ සිතනවා නම් මේ රොෂාන් රණවන කියා ඔබ වැරදි. සාලිය සත්‍යජිත් සහ රෝහිණී තමයි අද දිනේ සිරස ඩාන්සින් ස්ටාර්ස් තුලින් ඉදිරියට යෑමේ වරම් ලබා ගන්න. සුබ පැතුම්. රොෂාන් රණවන ෂෙරිල් ඒ වගේම ජනිත් වික්‍රමගේ සහ ශානිකා මේ තරඟකරුවන් දෙදෙනා තමයි අද දිනේ ඔබේ මනාපය අනුව අවම ලකුණු ලබාගත් තරඟකරුවන් දෙදෙනා බවට පත්වන්නේ. නමුත් ජනිත් රොෂාන් ඔබ අවාසනාවන්ත නැහැ. මොකද ඔබට තවත් අවස්ථාවක් තිබෙන නිසා ඔබේ නර්තන හැකියාවන් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ඔප්පු කර පෙන්වීමට. ඉතින් ඒ වෙනුවෙන් මා ඔබ දෙපළටම සුබ පතනවා. එසේනම් ලබන සෙනසුරාදා හරියටම රාත්‍රී 9ට තවත් තරඟකාරයන් 6 දෙනෙකුගේ උණුසුම් තියුණු නාට්‍ය තරඟයක් සමගින් අපි හමු වෙනවා. අමතක කරන්න එපා ඒ තරඟය තුලින් අවම ලකුණු ලබා ගන්නා තරඟකාරයන් දෙදෙනා සමග අද දිනේ අවම ලකුණු ලබාගත් තරඟකරුවන් දෙදෙනා නැවතත් සිරස ඩාන්සින් ස්ටාර්ස් තුලින් තරඟ වදිනවා ඇති. ඉතින් ඔබ තීරණය කරන්න ඒ අතරින් ඉදිරියට යා යුත්තේ කවුද? සමුගත යුත්තේ කවුද කියා. නැවත හමු යමු ලබන සෙනසුරාදා රාත්‍රී 9ට සිරස ඩාන්සින් ස්ටාර්ස් තුලින්.